අතීතයේ අද්භුත ආශික වනාන්තරයක පුංචි සුදුහාවෙක් ජීවත් වුණා. එයාගේ නම බනි. බනි හරීම සතුටින් දඟකාරව වනාන්තරය පුරා පැන පැන ක්‍රීඩා කරමින් දවස ගෙව්වා. රන් පෑහිරු එළියෙන් ගස් අතරින් වැටෙමින් වනාන්තරය සුරංගනා ලෝකයක් වගේ දිස්වුණා. බනි හදිසියේ නතර වුණා. එයා ඉදිරියේ ලොකු දිලිසෙන අද්භූත ගලක් දිස්වුණා. ගලෙන් නිල් සහ රන් පැහැ ආලෝකයක් නිකුත් වුණා. බනි ගල අල්ලන මොහොතේම දේදුණු ආලෝකයක් පිට වුණා. ආලෝකයේ වැටෙන සෑම තැනකම වර්ණවත් මල් එකවරම පිපුණා. බනීගේ හලුත් මිතුරන් රිදී හිවලා වර්ණවත් ගී ගයන කුරුල්ලා සහ ප්‍රඥාවන්ත බකමූණ එක්ව දේදුණු ආලෝකය වටා දිලිසෙමින් එකට සිටියා. බනි සහ මිතුරන් දිලිසෙන දේදුණු මාවත පසුපස ගමන් කළා. සෑම පියවරකදීම වනාන්තරයේ ජීවයෙන් පිරී අද්භූත ලෝකයක් වගේ දිලිසෙන්න පටන් ගත්තේය.